ආයුබෝවන් කියලා පිළිගන්න අපේ කුපියර්ස් YouTube channel එකට. ඉතින් නංගිලා මලිලා ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ ෆන්ක්ෂන් වලින් ගෙනන පස්වෙනි එපිසෝඩ් එකත් එක්ක. ඔයාලට මේ අපේ channel එකේ අලුත් වැඩක් පටන් ගත්තා. ඒකත් මේ මම මේ වීඩියෝ පටන් ගන්න කලින් කියන්නම්. අපි මේ දවස්වල කරන්න යනවා C programming වලට අලුත් ඒක කියන්නේ අලුත් පාඩම. ඒ කියන්නේ ඔයාලට තියෙනවා programming technique. programming technique කියලා පාඩමක්. ඒකට මේ අදාළයි C. ඒ කියන්නේ C language එකෙන් තමයි කරන්නේ. ඉතින් අපේ අයියා කෙනෙක් ඉන්නවා. එයාලා මේ දේදාස්වල වැඩ කටයුතු කරගෙන යනවා. මේ ඉතින් ඒකත් මේ මතක් කරනවා. ඔයාලට අලුත් පාඩම් සෙට් එකක් ඉදිරියට එනවා. ඒකත් එක්කත් සෙට් වෙන්න කියලා මම කියනවා. හරි. ඉතින් අද අපිට කතා කරන්න තියෙන දැන් මේ අපි ෆන්ක්ෂන් වලින් කතා කරගෙන ආවා. ඉතින් ඔන්න අද පස්වෙනි එපිසෝඩ් එක වලට අරන් ඇවිල්ලා තියෙනවා. අපි වැඩි කතා නැතුව මේ පාඩම බලන්න යමු. පාඩම මොකක්ද කියලා බලමු. හරි. අද අපිට කතා කරන්න තියෙන්නේ linear and quadratic function. මොකද්ද මේ linear and quadratic function? linear. එතකොට මේක ලොකු දෙයක් නෑ. ඔයාලා දැන් මේ කලින් ඉගෙන ගත්තනේ. ඔයාලා ඉගෙන ගත්තා මේ අර මොකක්ද ඒකට කියන්නේ අපි කියමු. හරි. ප්‍රස්ථාර තියෙනවනේ. ඒ කියන්නේ ඔයාලා කියනවා ඒ ප්‍රස්ථාර එක දැන් අපි අඳිනවනේ අර මේ ප්‍රස්ථාරය අපි අඳින්න මේ ලක්ෂ ලකුණු කරා. එතකොට ඔව් මේ අන්න එහෙම ලකුණු කරානේ. අන්නේ ලකුණු කරනකොට ඔයාලා ඇඳා සමමිතික අක්ෂය ඇඳා. ඊට පස්සේ වක්‍ර වගේ ඇඳා. ඒ කියන්නේ එක එක හැඩතල ඇඳන්නේ ඔයාලා. එතකොට මේකේ ලීනියර් කියලා කියන්නේ අපි බලමු මේකේ කොටස් දෙකකට මම කතා කරන්න. අපි ඉස්සෙල්ලාම කතා කරමු මේකේ ලීනියර් මොකක්ද කියන්නේ. එතකොට අපි අද කතා කරන්න යනවා ඉස්සෙල්ලාම ලීනියර්. මොකද්ද මේ ලීනියර් ෆන්ක්ෂන් එකක් කියන්නේ? හරිද? ඔයාලා දැන් ඔය මේ ප්‍රස්ථාරයේම අඳිනකොට එක එක හැඩේ වඳින්නේ මම ඉස්සෙල්ලා කිව්වා වගේ. මේ ලීනියර් ෆන්ක්ෂන් එකක් කියන්නම්ගි මල්ලි මේක y = mx ධන b. අන්න ඒ ආකාරයට තමයි හැදිලා තියෙන්නේ. එතකොට මේකේ මේ මම මේක ඩිස්ප්ලේ එකේ දාන්නම් පොඩි නිර්වචනයක් තියෙනවා. ඒක කැමති නම් ඒක පොඩ්ඩක් අර පාඩම කරන් යන්න ඉස්සරහට හින්දා තමයි මම දාන්නේ. ඒකේ තියෙනවා a function that graph as a line and has the general form y = mx ධන b කියලා. ඔන්න ඔය බහුභූතයක් තියෙනවා. ඕකේ කියන්නේ y = mx ධන b ආකාරයේ ප්‍රස්ථාර තමයි linear function කියලා කියන්නේ කියලා. එතකොට මේ y = mx ධන b මේ ආකාරයේ ප්‍රස්ථාරයක් ගත්තම නංගි මල්ලි ඔයාලා දන්නවා මෙහෙම ප්‍රස්ථාරය ඇඳම ඕක හරිය සරල. ඒ කියන්නේ රේඛීව තමයි ගමන් කරන්නේ. මෙහෙම ඇඳම මේක තමයි y = mx ධන b ආකාරයේ ප්‍රස්ථාර කියන්නේ. ඔහොම යනවා. ඊට පස්සේ මෙන්න මේ ආකාරයට යනවා. මෙන්න මේ ආකාරය. ඒ කියන්නේ අර මේ වක්‍ර වෙන්නේ නැහැ. වක්‍රයක් වෙන්නේ නැහැ. මේක මේ සරල රේඛිය වගේ රේඛයක් වගේ තමයි ගමන් කරන්නේ. ඉතින් මෙන්න මේ ආකාරයේ ප්‍රස්ථාරවල අපිට එක එකව හොයන්න තියෙනවා. ඔයාලා කලිනුත් හොයලා තියෙනවා. ඉතින් මේ linear function කියන මේ පාඩමෙන් කතා කරන්නේ ඔන්න ඔය මේ y = mx ධන b ආකාරයේ මේ ගණන කියන්නේ ප්‍රස්ථාරය කියන්නේ y = mx ධන b ආකාරයේ කියන ප්‍රස්ථාරයක අපිට හොයන්න පුළුවන් සාධක තියෙනවා. අන්නේ අපි සාධක හොයන එක තමයි මේකෙන් කරන්නේ. හරි. එතකොට ඔයාලා දන්නවා මේ අපිට ඉස්සෙල්ලාම කතා කරන්න තියෙන ස්ලොප්. ඒ කියන්නේ ස්ලොප් කියන්නේ ඔයා දන්නවනේ මම ඉස්සෙල්ලා කලිනුත් කතා කරලා තියෙනවා. මේ ස්ලොප් කියන්නේ ස්ලොප් කියන්නේ මොකද්ද? අනුක්‍රමණය. ඒතකොට අනුක්‍රමණය කියන්නේ y කණ්ඩාංක වෙනස බෙදනවා x කණ්ඩාංක වෙනසෙන්. ඕක තමයි ඉස්සෙල්ලාම අපිට මේ linear function වලින් කතා කරන්න තියෙන්නේ. මේකට ඇති තරම් මම ගණන් හදලා තියෙනවා. ඉතින් මේ අපි ගානක් හදලා බලමු. තව ගානක් අර ඉස්සෙල්ලා මතක් වෙන්නත් එක්ක. හරි. මෙතන තියලා තියෙනවා find the slope of the line coordinate the following pairs of point it exit plot each pair of point and the line contain ඔන්නෝම මොකක්ද එකක් කියලා තියෙනවා. ඒක වැඩක් නැහැ. ඒකේ හොයන්න කියලා තියෙන්නේ කණ්ඩාංක දෙකක් දීලා තියෙනවා. ඔන්න ඔය කණ්ඩාංක දෙකේ මේ දීලා තියෙනකොට අපිට තියෙන්නේ අනුක්‍රමණය හොයන්න. ඉතින් අනුක්‍රමණය හොයන සූත්‍රය වල දන්නවා. මම ඉස්සලත් කියලා තියෙනවා. මේක හැමතිස්සෙම ගන්නේ y කණ්ඩාංක වෙනස. ඒ කියන්නේ අපි ගමු මෙතන y2 ඍණ y1 x2 ඍණ x1. එතන හැමතිස්සෙම උඩ තියෙන y කණ්ඩාංක වෙනස පල්ලෙහාට දෙනවා x කණ්ඩාංක වෙනස. හරි. එතකොට අපිට පළවෙනිම ගානේ දීලා තියෙනවා නංගි මල්ලි p කියලා ලක්ෂයක් දීලා තියෙනවා. ඕක බිඳුවේ බිඳුවලු ඊළඟට ලක්ෂයක් දීලා තියෙනවා q කියලා. ඕක 2 4යි කියලා. ඉතින් මේක අපිට හොයන්න තියෙන m. ඒකේ m කියන්නේ ස්ලොප් එක. අනුක්‍රමණය. හරි. එතකොට අපි ඉස්සල්ලාම
මෙහෙම එකක් දුන්නම මං කියලා ඉස්සලා කියලා දෙන අර වර්ධින සම්භාවිතාවය අඩු කරගන්න අපි මේක මේ ලකුණු කරගන්නවා. ඒ කැමති නම් කරන්න x1 y1 කියලා. ඊට පස්සේ මෙතන අපි මම ලකුණු කරගන්නවා x2 y2 කියලා. ඉතින් දැන් අපිට ලේසි මේ ආපහු සූත්‍ර ලියන්න දෙයක් නැහැ. මං එහෙමම හදාගෙන යන්නම්. හරි මෙතන m තියෙන්නේ ඉස්සල්ලාම මං ගන්නවා y කණ්ඩාංක වෙනස. එතකොට y කණ්ඩාංක වෙනස ගත්තම මෙතන තියෙනවා y2. y2ෙන් අඩු කරන අපි y1. එතකොට 4 අඩු කරනවා බිඳුවෙන්. ඕක බෙදනවා. ඉස්සල්ලා ඊට පස්සේ තියෙන x කණ්ඩාංක වෙනස ඉස්සල්ලාම x මෙතන 2 ගන්නවා. 2ෙන් අඩු කරනවා x1. එතකොට මෙතන 2 ඍණ බිඳුව. එතකොට මෙතන එනවා 4 බෙදීම 2යි. ඊට පස්සේ 2ට 1යි 2ට දෙවරක් 2යි. එතකොට m සමානයි 2යි. ඔන්න පළවෙනි ගාන. ඊට පස්සේ මේකේ තව කෝඩිනේට් එකක් දීලා තියෙනවා. අපි ඒකත් අදමු කොහොමම. දැන් මේක ඉතින් ලේසියිනේ. අර මම මේ කියන්න ඕනේ නැහැ. මේ අනුක්‍රමණිකයක්දී ටක් ගාලා ඔලුවට එනවා මොකද්ද කියලා ඉතින් ආදේශ කරලා දාන්න තියෙන්නේ. හරිද? ඊට පස්සේ ඊළඟේ p දීලා තියෙනවා. ඒකේ දීලා තියෙනවා ඍණ 1 2 කියලා. එහෙමම q දීලා තියෙනවා 3 4 කියලා. හරි ඒ විදිහට අර ඉස්සලා කතා කරා වගේ මම මේකත් ලකුණු කරගන්නවා වරදින් නැති වෙන්න x1 y1 x2 y2 කියලා. හරි ඉස්සලාම අපි එතකොට බලන්නේ මොකද්ද මේකේ m හොයනවා නම් ඉස්සලාම x කණ්ඩාංක වෙනස නෙමෙයි බලන්නේ අනිවාර්යෙන් මතක තියාගන්න y කණ්ඩාංක වෙනස තමයි ඉස්සලාම බලන්නේ. එතකොට y කණ්ඩාංක වෙනස මෙතන තියෙනවා y කණ්ඩාංක වෙනස ඉස්සලාම මෙතන තියෙනවා ලොකු සංඛ්‍යාවන් ඉස්සලාම අඩු කරන්න. ඒ කියන්නේ 4 ඊට පස්සේ මෙතන තියෙනවා ඔන්න 2. ඒක බෙදනවා x කණ්ඩාංක වෙනස මෙතන තියෙනවා 3යි. ඊට පස්සේ මෙතන ඍණ 1යි. හරිනේ. හරි ඊට පස්සේ 4ෙන් 2ක් 2යි. ඊට පස්සේ 3 ඍණ 1යි කියන්නේ 3යි ඍණ ධන වෙනවා 3යි 1යි 4යි. එතකොට ඍණ ධනුන් හරි. ඊට පස්සේ මේක 2කින් බෙදනවා. 4ෙන් බෙදනවා. 4ෙන් බෙදපුවාම මෙතන 0.5යි. 0.5යි. ඒ කියන්නේ මේකේ උත්තරේ තමයි මේකේ ස්ලොප් එක තමයි ඒ කියන්නේ අනුක්‍රමණය සමානයි 0.5යි. හරිනේ. හරි. ඊට පස්සේ නංගි මල්ලි ඔහොම තමයි පයි කියන්නේ ඔය වගේ ගණන් තමයි එන්නේ. ඒ කියන්නේ ඔය වගේ එක ආකාරයක්. ඒ කියන්නේ මේ අපිට දීලා තියෙනවා මෙහෙම විස්තරයක් මේකේ ස්ලොප් එක හොයන්න කියලා තමයි තියෙන්නේ. එතකොට මේ ලීනියර් ෆන්ක්ෂන් වල කතා කරන්නේත් ඒක. ඊට පස්සේ තව විදිහක් තියෙනවා. මේකේ අපිට දීලා තියෙන්නේ පොයින්ට් එක දීලා තියෙනවා. එතකොට අපි හොයා ගන්න ඕන මේ රේඛාවේ සූත්‍රය මොකක්ද කියලා. පොයින්ට් එකක් දීලා තියෙනවා. මොකද්ද මේකේ සූත්‍රය කියලා තමයි අපිට ඊළඟට හොයන්න තියෙන්නේ. ඉතින් ඒකත් හරිම ලේසි. මේක හැදිලා තියෙන්නේ මේ අනුක්‍රමණය හොයන මේ සූත්‍රයම තමයි. මම ඒක පොඩ්ඩක් හැදුන හැටි කියන්නම්. අපි අනුක්‍රමණය හොයන්නේ m සමානයි y ඍණ y බිඳුව කියලා ගන්නම්කෝ. එතන x ඍණ x බිඳුව කියලා ගත්තම ඉතින් මේක දැන් අපි මේ කතා කරන එක හොඳට මතකද මේ කතා කරන්නේ අපි y සමානයි mx ධන b ආකාරය ගැන. ඉතින් අපි මෙන්න මේ ආකාරයට හදා ගන්නවා මේ කියන්නේ අනුක්‍රමණය වෙන මේ සූත්‍රය. ඉතින් එතකොට වෙන්නේ මෙතන එනවා y ඍණ y0 මම මේක මේ එතන ලියනවා m එක එහා පැත්තට යනවා. එතකොට x ඍණ x0. හරි. එතකොට මේකේ තව මේ හැදෙන්න ඕන. හරිද? මොකද මේ y මෙහාට එන්න වෙයි. ඉතින් අපි කරන්න තියෙන්නේ මේක පොඩ්ඩක් බලපුවාම මෙන්න මේ ඉන්න මෙතන තියෙනවා ඍණ එකත් එක්ක. ඍණ එකත් එක්ක ගන්නෙ. හරි. මෙන්න මේ ඍණ එකත් එක්ක මෙන්න මේක ගෙනහිලා දානවා මේ පැත්තට. එහා පැත්තට. එතකොට ධන y0. එතකොට ඔන්න මේ ආකාරයට මේක හැදිලා තියෙන්නේ. ඔන්න බලන්න මම අපෝ ලියනවා. දැන් මෙතන තියෙනවා y. හරිද? ඒක ධනනි කොහොමද? සමානයි m මේ x කණ්ඩාංක දිගක් අපිට දෙනවා මේ මොකක් හරි ඒ කියන්නේ අපිට දෙනවා ඒක අපිට හොයාගන්න පුළුවන්. එහෙම ඊට පස්සේ මේකයි මං එහා පැත්තට ඉච්ච y බිඳුව. ඔන්න. ඉතින් මේක තමයි මේ අපිට හොයන්න ඉතින්. ඒ කියන්නේ මේ සූත්‍රය දාලා තමයි අපි හොයන්න ඕන. ඒ කියන්නේ පොයින්ට් ටික දීලා තිබ්බම මොකද්ද රේඛාවේ සූත්‍රය කියලා. හරිද? ඒ කියන්නේ පොයින්ට් එකක් දුන්නම මොකද්ද සිතේ කියලා තමයි මේකෙන් හොයන්නේ. හරි. ඉතින් අපි මේකෙත් මේ ගාණක් හදමු.
ඉතින් මේකේ තියෙනවා write the equation of the line coordinating the point කියලා තියෙනවා point දෙකක් දීලා තියෙනවා. හරිද? මේකේ දීලා තියෙන ඔන්න මේකෙත් අර වගේම තමයි අර ගාන වගේමයි මේකේ p දීලා තියෙනවා 0.4 කියලා. ඊට පස්සේ දීලා තියෙනවා q කියලා එකක් 3-2 කියලා. හරිද? එතකොට මේකත් අර වගේම අපි ලකුණු කරගන්නවා. හරිද? මොකද අපි මේක අර මං x බිඳුව ඒක අවුලක් නැහැ. ඒක එන හැටි පොඩ්ඩක් මතක තියන්න. දැන් මං මේකට ඒක එන හැටි හින්දා දැන් ඔයාලට පැටලෙයි හින්දා අර x1 x2 දාන්න නැන්ද මම මේක x බිඳුව එහෙම දාන්නම්කෝ. එතකොට මෙතන x බිඳුවනේ. බිඳුව කියන්නේ පළවෙනි බිඳුවේනේ. බිඳුව ඉඳන් එකට යන්නේ. එතකොට අන්තිම එක එන්නේ x1 මෙතන. x1යි y1යි කියලානේ. හරි. එතකොට ඉස්සල්ලාම මේකේ හොයනකොට මේකේ මේ අපිට m හොයාගත්ත හැකිනේ. m හොයන්න අපි දන්නවනේ. ඒ කියන්නේ අනුක්‍රමණය හොයන්න දන්නවනේ. ඒ හින්දා අපි හැමතිස්සෙම මේක ඉස්සල්ලාම හොයාගමු. එතකොට m හොයන්න මේක කරන්න තියෙන අපි මෙන්න මෙතන තියෙනවා මේ කණ්ඩාංකය ඍණ 2 අඩු කරනවා. මෙන්න මේක 4. ඕක බෙදනවා. මෙන්න මෙතන තියෙනවා 3. ඕකෙන් අඩු කරනවා. මෙන්න මෙතන බිඳුවයි. ඉතින් ඔතනින් එනවා අපිට අනුක්‍රමණය ඍණ 2යි 4යි එතකොට ඍණ 6යි එතකොට 3යි මෙතන 3යි ඊට පස්සේ ඔන්න ඍණ 2යි. එතකොට m හොයාගත්තා. එතකොට අර mx ධන c ආකාරයේ අපි දැනටමත් m හොයාගෙන ඉවරයි. හරිද? මම මේ පොඩ්ඩක් එහාට ගෙනියනවා. එතකොට අපිට සූත්‍රයේ තිබෙන්නේ මොකද්ද? y සමානයි m x ඍණ x0 ධන y0 කියලා තිබ්බේ. ඉතින් මෙන්න මේක අපි හොයාගත්තා. ඒක අනුක්‍රමණයනේ ඉතින් m කියන්නේ. ඉතින් ඒක මම හොයාගත්තා දැන් ඍණ 2යි කියලා. එතකොට අනිත් ටික අපි හොයාගමු ටක් ගාලා. ඊට පස්සේ y සමානයි මෙතන තියෙනවනේ x. ඒක xම තමයි. මොකද අර y සමාන mx කියලා අපි කතා කරනවනේ. mx කියද්දී x එකට උත්තරයක් එන්නේ නැහැ. ඉතින් ඒක තමයි මේ මෙතන අවිලා තියෙන්නේ. හරිද? එතකොට x ඍණ x0 කියන්නේ මම ඉස්සලා අතන ලිව්වා x0 කියන්නේ බිඳුවයි ධන y0. මොකද්ද මේ y0? හරිද? y0 ඉතින් මම අතන ලිව්වා 4යි කියලා. එහෙම ගන්නත් පුළුවන්. එහෙම නැත්තම් x සමාන අර බිඳුව කියලා එහෙමත් ගන්න පුළුවන්. ඉතින් මම අර ඉස්සලා ලියව එකේ x බිඳුවයි y බිඳුවයි කියලා ගත්තානේ. ඉතින් එතනින්ම ගමු 4 කියලා. ඉතින් දැන් මේක අපිට ඇවිල්ලා තියෙන්නේ. මොකද්ද මේ ප්‍රස්ථාරි කියලා? මේක y සමානයි ඍණ 2x නේ. දැන් මේක සුළු වුණාම x වෙන්නේ ඍණ 2x ධන 4. මෙන්න මේ ප්‍රස්ථාරය. එතකොට අර ලක්ෂ දෙක දීලා තිනකොට ඒ ලක්ෂ දෙක අයිති වෙන ප්‍රස්ථාරය තමයි y සමානයි ඍණ 2x ධන 4. හරිද? හරි. එතකොට ඔහොම අපි බලමු ඊළඟ ගාන. ඊළඟ ගානේ තියෙනවා write the equation of the line coordinating of the point. හරි. ඒකෙත් point දෙකක් දීලා තියෙනවා. ඒ දෙකත් මම ලියා ගන්නම්. ඒකේ දීලා තියෙනවා එතන ඍණ 1යි ඊට පස්සේ 3යි ආපහු point එකක් දීලා දිනා 2යි 1යි කියලා. මේ ගාන වලට වැඩේ ඩිස්ප්ලේ එකේ මේක නවත්තලා පොඩ්ඩක් හදන එක ගානක් ඇදුවනේ මම. හරි. මේකෙත් අපි ඉස්සල්ලාම කරන්නේ මේ අපි කරමු මේකෙත් මෙහෙම ලකුණු කරගමු ඉස්සල්ලාම. හරි ලේසියිනේ. x1යි y1යි කියලා. හරි. අපි ඉස්සල්ලාම මේකේ m හොයාගමු. m කියන්නේ මොකද්ද? දැන් මේක දැකගුවාම m qx දැන් මේක හදලා මේ කට්ටියට ප්‍රැක්ටිස් කරලා තියෙන හින්දා. හරි. මේක එතකොට y කණ්ඩාංක වෙනස. y කණ්ඩාංක වෙනස මම අපෝ ලියලා ඉන්නේ එක ගුණ කිරීම එතන 3නේ. 3. හරි ඊළඟට x කණ්ඩාංක වෙනස එනවා 2 ඍණ 1 කියලා. එතකොට ඕක සුළුම නාම එන්නේ උඩ ඍණ 2ක් එනවා 2යි යට 3ක් එනවා. හරි. ඔන්න ඕක තමයි m මේකේ. හරිද? හරි. m හොයාගත්ත ඔන්න. හරි ඊළඟට යමු. ඊට පස්සේ අපි සූත්‍රය දාගමු y සමානයි m x ඍණ x0 ධන y0 කියලා. හරි. දැන් m හොයාගත්ත මොකද්ද අපි y සමානයි මම මෙතන ලියන්න. හරි. y සමානයි m මෙතන හොයාගත්තනේ අපි කලින්. මේ තියෙන මේ පිටුවේ. මේ තියෙන මෙන්න තමයි m කියන්නේ අනුක්‍රමණය. හරි. එතකොට ඍණ 2 බෙදනවා 3. ඊට පස්සේ මේක x මං කිව්වා එහෙමම ගන්නවා කියලා. මොකද්ද මේ x0? බලන්න මෙතන තියෙන්නේ මෙන්න x0. මම ලකුණු කරගත්තනේ. හරි. ඒක තමයි ඍණ 1. එතකොට වරහන යන්න ආපහු ඍණ 1ක් එනවා.
ධන y0. ඒක තියෙනවා මෙන්න මෙතන. මේ තියෙන්නේ. ඒක y0. හරිනේ. එතකොට y0 කියන්නේ ධන 3යි. ඊට පස්සේ මේක සුළු කරන්න තියෙන්නේ. ඊට පස්සේ මෙතන පොඩ්ඩක් මෙතන සුළු කරමු. ඊට පස්සේ මෙතන ඍණයි ධන වෙනවනේ. එතකොට x ධන 1 එනවා මේ ඇතුළට. ඊට පස්සේ ධන 3 මෙහෙම්ම වෙනවා. ඍණ 2 බෙදීම 3 සමානයි y. ඉතින් මේ ඊළඟට අපි කරමු මේක මේකෙන් ಗುಣ කරලා මේ වරහන් ගුණ කරගමු. වරහන් සුළු කරගමු. හරි. එතකොට එනවා අපිට y සමානයි අතන ඍණ 2 බෙදීම 3 x වලින් ගුණ කරපුවාම ඍණ 2 බෙදීම 3යි x. ඒක ආපහු ඍණ 2 බෙදීම 3 එකෙන් මේ ධන එකකින් ගුණ කරමු ඍණ 2 බෙදීම 3යි. ඊට පස්සේ ධන 3යිනේ. හරි. ඊට පස්සේ අපි මම මේක ආපහු මෙතනින් ආපහු එතන 3 එක දාලා මේක වැඩි කරනවා 3 මේකත් වැඩි කරනවා 3. හරිද? එතකොට මේ සුළු කිරීමදී මම හදන්න ඕනේ නැහැ. ඔයාලා හදාගෙන යන්න දිගටම දෙක මොකක් හරි වැරදි තියෙනවා නම් කමෙන්ට් එකෙන් දාන්න. මේ මාත් ඔය නිකන් හදන්නේ. ඒ කියන්නේ මේ වැරදෙන්න පුළුවන්. මේ ඒකින්ද වැරදි මොනවා හරි තියෙනවා අනිවාර්යෙන් කමෙන්ට් එකෙන් දාන්න. එතකොට අනිත් කට්ටියට වැරදෙන්න නැති වෙන්න අපි මේක වීඩියෝ එක ඉස්සරහට හදාගෙන යනවනේ. හරි නංගි මේ ඊට පස්සේ ඒක ලොකු දෙයක් ඔයාලා මේ වැරදි මොනවා හරි තියෙනවා නම් කියන එක. ඊට පස්සේ මෙතන ඍණ 2 හරි ඊට පස්සේ හරි x ගියත්තා මෙතනින් හරි ඊට පස්සේ ආපහු මෙතන ඍණ 2 3 ඊට මේ ගුණ වුණා මෙතන 3 වරක් 3 ඊට පස්සේ 9යි 3 වරක් 1 3යි. හරි ඊට පස්සේ ආපහු මම කරනවා හරි මෙතන සුළු වෙනවනේ. මේ දෙක වෙනම ගත්තම මේක සුළු කරත් යටපද සමානයිනේ. එතකොට ධනයි ඍණයි ඍණ වෙනවා 9න් 2ක් 7 වෙනවා. එතකොට 7 3න් 7 ධන මේක මෙහෙම වෙනවා. එතකොට එනවා මෙතන ඍණ 2 බෙදීම 3යි x සමානයි y. හරිද? ඉතින් මේ ඔන්න ඕක තමයි එතකොට උත්තරේ. මේ හරිම සරලයි. කියන්නේ මේ වගේ එකක් දුන්නම ඔයාලා කරන්න තියෙන්නේ මේ අර වගේ මං කියලා දුන්න සූත්‍රයට දාලා මේකේ මේ මොකද්ද මේ ඛණ්ඩාංක දෙකට ආйти සූත්‍රය කියලා හොයාගන්න. හරි නම් වෙලා ඊට පස්සේ අපි තව ගණක් හදමු නේද? ඊට පස්සේ අපි හදමු ඊළඟට තියෙනවා ගානක් graph the following function identify the slope and y intercept. මේ කියන්නේ මේකේ තියෙන්නේ මේ graph the following function. ඒ කියන්නේ මෙතන function එක දීලා මොකක්ද දානවා මේකේ මේ slope එකයි y intercept කියන්නේ මේ අන්තක්කණ්ඩේනේ y කක්ෂය කැපෙන තැන. ඉතින් ඕක තමයි මෙතන අහලා තියෙන්නේ. මේ ගාන දීලා තියෙනවා f මේකත් එකක ආකාරයක් fx සමානයි 3x ඍණ 1යි කියලා ඔන්න ඔතන දීලා තියෙනවා. ඉතින් මේ මෙහෙම දුන්නාම ඉතින් මේ y සමානයි ඉතින් fx කියන්නේ y. එතකොට ඉතින් m මෙතන mx ධන b කියන්නේ මෙතනින්ම ඇවිල්ලා ඉවරයි මේ උත්තරේ. එතකොට මෙතන රවුන්ඩ් කරන්නම්කෝ. මෙන්න තියෙනවා m. හරිද? ඒ කියන්නේ මේකේ අනුක්‍රමණය ඔන්න m 3යි කියලා තියෙනවා. ඊට පස්සේ y intercept එක තියෙනවා මෙන්න මෙතන ඍණ 1යි කියලා. හරිද? y intercept එක කියන්නේ y අංශක කැපෙන තැන. ඒක ඍණ 1යි කියලා තියෙනවා. ඊට පස්සේ ඔයගෙන් කියන්නේ මෙතන ඍණ 1 දැන් මෙහෙමත් හොයාගත්ත හැකි. y සමානයි ඊට පස්සේ මෙතන තියෙනවනේ m කියන හරිය 3යි x දන්නවනේ. ඒ කියන්නේ x සමානයි බිඳුව වෙන තැන තමයි මේ y අක්ෂය කැපෙන්නේ. ඒක ඔයාලා දන්නවනේ. ඒක සාමාන්‍ය දෙයක්නේ. ඉතින් ඔතන බිඳුව දානවා. මෙතන බිඳුව දාලා ඊට පස්සේ ඍණ 1යි. ඉතින් තුන් වරක් බිඳුවයි ඍණ 1යි y සමානයි. එතකොට මෙතනින් එනවා ඍණ 1යි. ඉතින් එතන මේ ඉන්නේ y කණ්ඩාංකය. ඉතින් x සමානයි බිඳුවයි කරලා ගන්න හින්දා බිඳුවෙන් එකෙන් තමයි මේක කැපෙන්නේ. හරිද? මං කියපු එක තේරුණාද? මෙහෙමනේ. හරි දැන් මෙතන දැන් නංගි මල්ලි දැන් මෙතන අපි x සමානයි බිඳුව කියන්නේ x සමානයි බිඳුවෙන් y අක්ෂය කැපෙන තැන එනවනේ. x සමානයි බිඳුව කරලා තමයි මේ වගේ එකක මේ හොයාගන්නේ. ඉතින් එතකොට
මේකෙන් එනවනේ y සමානයි ඍණ 1 කියලා. ඉතින් කණ්ඩාංක දෙකක් තියෙනවනේ කොතනින්ද කැපෙන්නේ කියලා. එතකොට එක අක්ෂයක් තමයි බිඳුවෙන්නේ කැපෙන්න ඕන. එතකොට බිඳුවේ ඍණ 1කින් තමයි මේක කැපෙන්න ඕන. එතකොට එහෙම තමයි මේක හොයාගන්නේ. එතකොට හරි මේක මෙච්චර තමයි කියන්නේ. m හොයාගත්තා. මේ ප්‍රශ්නේ දීලා තියෙන්නේ m මේ අනුක්‍රමණය කියන්නේ m හොයන්න ස්ලොප් එක හොයන්න ස්ලොප් එක හොයන්න y ඉන්ටර්සෙප්ට් එක හොයන්න කියලා. හරි ඊ වගේම තව ගානක් තියෙනවා. ඒකේ දීලා තියෙන්නේත් එහෙමම. ඒකේ ෆන්ක්ෂන් එකද මම ලියන්න. ඒ වගේම එකක් x සමානයි 3 ඍණ 2යි 3 ඍණ එතන තියෙන්නේ 2යි x බෙදීම 4යි කියලා. හරි මේක මේ y සමානයෙන් x ධන b ආකාරයට අපි හදාගමු. ලොකු දෙයක් නෑ මේක මේ පොඩ්ඩක් අර මේ හංගලා තියෙන්නේ මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා. හරිද? fx කියන්නේ මොකද්ද? y නේ. y සමානයි මේක ඔන්නම දෙකට කඩලා දාමු. එතකොට 3 බෙදීම 4 එනවා. ඍණ 2යි 4යි මේ x එක මෙතනට එනවා. හරිනේ. දැන් y සමානයි මේක පොඩ්ඩක් මේ ආව පටලලා තියෙන්නේ නේද? මොකද මේ දැන් මේක බලපුවාම මේ බලන්න මෙතන මේ මෙන්න මෙතන තමයි x පදේ තියෙන්නේ මේ. මෙන්න x පදේ මෙන්න මේ අන්තිමට අන්තක්කණ්ඩේ මේ y සම මේ මෙතන මේ අනුක්‍රමණය x එකයි මෙතන තියෙනවා. ඊට පස්සේ මෙතන මේ අන්තිමට අර කැපෙන ස්ථානේ මෙන්න y. ඉතින් අපි ඔක තව චුට්ටක් එහෙම කරලා හදාගමු. එතකොට ලියන්නම් ආපහු y සමානයි 3 බෙදීම 4 ඍණ 2 බෙදීම 4 ඔහොමනේ ආවේ. ඉතින් අපි මොකද්ද කරන්නේ? මේක මෙන්න මෙහාට ගමු. එතකොට හරිනේ. එතකොට y සමානයි 2 බෙදීම 4යි x එහෙමම තිබ්බා. එහා පැත්තේ ඍණ 1 මෙහා පැත්තට යද්දි ඕනේ හරි. ඍණ 1 4යි 2යි x හරි. දාන වෙනවා. එතකොට 3 බෙදීම 4. හරිනේ. හරි නේද එතකොට? ඍණ 2යි හරි. ඍණ 2යි 4යි. හරිනේ. එතකොට 4 බෙදීම මෙතන ආවා. මේක නිමෙහාට ගියේ. එතකොට ඍණ 2 බෙදීම 4 මානේ අපි මේ පැත්තට දාගත්තනේ. හරි. පොඩ්ඩක් කරදුනා. හරි. මේක අපි දාගත්ත දැන් මෙහෙම පැරලුණා වගේ අද්දනවනේ. හරි ඒක පැරලුන්නේ නැහැ මෙහෙම උනේ. මේක මෙහෙමම තියාගත්තා. මම මේ ඍණ 1 දන කරගත්තේ මේ පැත්තට දාලා. මේක තියෙන අන්තිමේට මේක මෙහාට ගෙනිලා ඒක එතනම තිබ්බා කියලා අරගෙන මේක මෙහාට දැම්මා. දනරනේ දන්නවනේ. හරි ඒක කියලා දෙන්න දෙයක් නැහැ. මට නිකන් පැරලුණා හරියට බලන්න තුණා. හරි. ඊට පස්සේ මේක තමයි එතකොට මෙතනින් m තියෙනවා. මම හොයාගෙන ඉවරයිනේ අපි. මෙන්න තියෙනවා m. එතකොට m සමානයි 2 බෙදීම 4යි කියන්නේ 2 වරක් 2යි 1යි 2කින් 1යි කියන්නේ 2කින් 1 කියලා තියාගමු. හරි 2කින් 1යි. ඊට පස්සේ මෙතන තියෙනවා අන්තම් කඩේ 3 බෙදීම 4යි කියලා. ඉතින් ඔයක මේ ආපහු ගත්ත හැකි x සමානයි 0යි නම් y x සමානයි 0 තමයි මේ y අක්ෂය කැපෙන්නේ. එතකොට y සමානයි 2 බෙදීම 4යි x ධන 3 බෙදීම 4යි කියලා නේ ආවේ. ඉතින් මෙතන x ට බිඳුව දානවා. එතකොට y සමානයි 4න් 2 වැඩි කිරීම බිඳුව ධන 3 බෙදීම 4. හරි. එතකොට y සමානයි මෙතන ඔක්කොම සුළු වෙලා බිඳුවයි ධන 3 බෙදීම 4යි. ඉතින් y සමානයි 3 බෙදීම 4යි. හරි නංගි මල්ලි. ඕන් ඔය විදිහට තමයි මොකක් හරි ෆන්ක්ෂන් එකක් දුන්නම අපි මේ මොකද්ද මේක අන්තක්ඛණ්ඩය සහ මේක මේක අන්තක්ඛණ්ඩය සහ මොකද මේක ස්ලොප් එක කියලා හොයාගන්නේ. ඉතින් අද මේ මම මේකේ සමරි එක වගේ කියන්න. අපි ඉස්සල්ලා මේකේ කතා කරා මේ y සමාන mx ධන b ආකාරයේ මේ ප්‍රස්ථාරයක් දුන්නම කොහොමද මේකේ ස්ලොප් එක හොයන්නේ කියලා. ස්ලොප් එක හොයන්න y කණ්ඩාංක බෙදනවා x කණ්ඩාංක වලින්. හරිනේ. එතකොට ඒක අපි කලින් හදලා තියෙනවානේ. ඊට පස්සේ අපි කතා වුණා කොහොමද මේකේ මේ පොයින්ට් දෙකක් දුන්නාම මේකේ සූත්‍රය හොයන්නේ කොහොමද කියලා. ඉතින් ඒකට අපි යූස් කරේ අපි මේ m සමානයි කියන්නේ මේ අනුක්‍රමණය හදනම සූත්‍රය පොඩ්ඩක් වෙනස් කරලා තමයි ගත්තේ. ඉතින් මේ ඒක එහෙමම හදලා තමයි ඔයාලට දීලා තියෙනවා. මේ උගන්වනවා මම අර එහෙමම ඉතින් ගත්තා.
ඒක සමහරට ඔයාලට වෙන විදියට කියන සමහර දීලා තියෙනවද දන්නේ නැහැ. එහෙම තමයි මම අරකෙම තමයි ගත්තේ. මේක පොඩ්ඩක් බලන්න. හරිද? එතකොට එහෙම ගත්ත හැකි. එහෙම තමයි මම ගත්තේ ඒකයි. ඒකතර සූත්‍රය මතකනේ y ඍණ y0 සමානයි m වාරයක් x ඍණ x0 කියලා අරගෙන ඒක අපි අපසුළු කරගත්තා. අපි මේ පහසුවට y සමාන m වාරයක් x ඍණ x0 ධන y0 කියලා. හරි. ඉතින් එහෙම හොයාගත්තා. ඊට පස්සේ අපි අන්තිමේට හොයාගත්තා. දැන් ඒ හොයාගත්තේ මොකද්ද? පොයින්ට් එකක් දීලා පොයින්ට් එකක් දුන්නම මොකද්ද ඒකේ මේ සූත්‍රය කියලා. ඉතින් ඊළඟට අපි හොයාගත්තා මොකද්ද සූත්‍රය දුන්නම මොකද්ද මේකේ අන්තංකණ්ඩ මේ අන්තංකණ්ඩේ කියන්නේ ඔතන මේ y ඉන්ටර්සෙප්ට් එක. ඒ කියන්නේ මේ ධන b අර y අක්ෂය කැපෙන තැන තමයි ඔය මේ y ඉන්ටර්සෙප්ට් කියන්නේ. හරිද? ඒකයි ස්ලොප් එකයි හොයාගන්න මොකද්ද කියලා. හරි දැන් එතකොට අපි මේ ලීනියර් වලින් කතා කරන්න තියෙන්නේ ඔච්චරයි. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ මේ කොඩ්රික් ෆන්ක්ෂන් කියන මාතෘකාව ගැන. ඉතින් නංගි මල්ලි මේ කොඩ්රික් ෆන්ක්ෂන් කියන්නේ මොකද්ද? මේකට පොඩි නිර්වචනයක් තියෙනවා මම කියන්නම්. මේ කොඩ්රික් ෆන්ක්ෂන් එක කියන්නේ මේක තියෙනවා කොඩ්රික් ෆන්ක්ෂන් is a function. කොඩ්රික් ෆන්ක්ෂන් is a function. හරි. that can be written in the form. ඒ කියන්නේ මේ ෆෝම් එකක් දීලා තියෙනවා. මේ ෆෝම් එකේ ආකාරය ලියන ඒව තමයි මේ කොඩ්රික් ෆන්ක්ෂන් එක කියන්නේ. අපි සිංහලේ මේ කොඩ්රික් ෆන්ක්ෂන් වලට කියනවා වර්ගජ ප්‍රකාශනයක් කියලා. එතකොට මේකේ ෆෝම් එක දීලා තියෙනවා ඔයාලට f(x) සමානයි ax වර්ග ධන bx ධන c. මෙන්න මේ ආකාරයේ වර්ගජ ප්‍රකාශන වලට තමයි අපි කොඩ්රික් ෆන්ක්ෂන් එකක් කියලා කියන්නේ. ඉතින් එතකොට මේ කොඩ්රික් ෆන්ක්ෂන් එකක් වුණාම අපි ඉස්සෙල්ලා කතා කළා ඔයාලට මතකද ලීනියර් ෆන්ක්ෂන්. එතකොට මේකේ අර වර්ගජ ප්‍රකාශනයක් තමයි මේක මේ විශේෂ වෙලා තියෙන්නේ. එතකොට මේ වර්ගජ පදේ ඔයාලට මේ මම කියන්නම්. එතකොට මේ වගේ එකක් දුන්නම මේකේ ABC කියලා තියෙනවනේ. මෙන්න මේ ABC A එකයි B එකයි C කියලා තියෙනවනේ. මෙන්න මේ ABC වලට ඕනි රියල් නම්බරයක් එන්න පුළුවන්. හැබැයි මේකට A හැමතිස්සෙම බිඳුව වෙන්න බෑ. ඒ කියන්නේ ඒ අසමානයි බිඳුවයි. මොකද මේ බිඳුව වුණොත් ඔයාලට මෙතන පේනවා ඇති. මෙතන ඒ බිඳුව වුණ ගමන් මේක ಗುಣ වෙලා මේ වර්ගය නැති වෙනවා. අන්න ඒකින්ද තමයි මෙතන වර්ගය නැති වෙලා යනවා. අන්න ඒකින්ද තමයි එතන මේ ඒ අසමානයි බිඳුවයි කියලා තියලා තියෙන්නේ. එහෙම ඒ අසමාන ඒ සමාන වුණා ගමන් මේක කොඩ්රික් ෆන්ක්ෂන් එකක් නෙමෙයි ලීනියර් ෆන්ක්ෂන් එකක් වෙනවා. හරි. එතකොට මේ ආකාරයේ ප්‍රස්තාරයක් දැන් අපි ඉස්සලා ලීනියර් ෆන්ක්ෂන් කතා කරා වලට. එතකොට ලීනියර් ෆන්ක්ෂන් එකක් ගියේ අර ඔහොම මේ කාර්ටීසියන් ප්ලේන් එකක් තිබ්බම මෙන්න මෙහෙම ඔන්න මේ ආකාරයේ සරල ඒ කියන්නේ රේඛීව තමයි ලීනියර් ෆන්ක්ෂන් එකක් ගමන් කරේ. එතකොට මේ කොඩ්රික් ෆන්ක්ෂන් එකක් ගමන් කරන්නේ මෙන්න මෙහෙම ඔයාලට මේ කාර්ටීසියන් ප්ලේන් එකක් තිබ්බම එතකොට මෙන්න මේ ආකාරයේ වක්‍රයක් වගේ. ඒ කියන්නේ අර නැම්මක් සහිතව තමයි මේක මේ ගමන් කරන්නේ. ඉතින් අද අපිට කතා කරන්න තියෙන්නේ මෙන්න මේ ආකාරය මෙන්න මේ කොඩ්රික් ආකාර මේ වර්ගයේ ඒ කියන්නේ මේ ටයිප් එකේ මේ ප්‍රස්ථාරවල අපි මේ ලීනියර් ෆන්ක්ෂන් වල කතා කරා එක ඔය කියන්නේ මේ අර x මේ y කාණ්ඩාංක වෙනස අර මේ එක සාධක හොයනවා වගේ. අන්න ඒ වගේ මේ කොඩ්රික් ෆන්ක්ෂන් එකෙත් අපිට තියෙන එක හොයන්න. ඒ කියන්නේ මේකේ අපිට හොයන්න තියෙනවා x ඉන්ටර්සෙප්ට්. ඒ කියන්නේ මේ වගේ කොඩ්රික් ෆන්ක්ෂන් එකක් දුන්නම කොතනින්ද x අක්ෂය කැපෙන්නේ. එතකොට මේ වගේ මේ කොඩ්රික් ෆන්ක්ෂන් එකක් අපි මේ ප්‍රස්ථාරයක් දුන්නම කොතනින්ද y අක්ෂය කැපෙන්නේ. y ඉන්ටර්සෙප්ට් එක. ඒ වගේම අපිට තියෙනවා මේකේ vertex කියන්නේ මම ඒක කියන්නම් මේ ඉස්සරහට යද්දි. සහ මේකේ ඩොමේන් එක වගේ හොයන්න තමයි අපිට මේ අද මේ පාඩමෙන් තියෙන්නේ. එතකොට මම එකින් එක කියන්නම්. හරිද? මේකේ මේ අපිට ඉස්සල්ලාම තියෙනවා හොයන්න x ඉන්ටර්සෙප්ට් එක. x ඉන්ටර්සෙප්ට් එක. හරිද? එතකොට මේ x ඉන්ටර්සෙප්ට් එක අපි දැන් මේ මම උදාහරණයක් ගන්නම්. මේ මෙහෙම ගානක් තියෙනවා කියමු fx මෙන්න මේ x වර්ගය ඍණ 4x ධන 3යි. මෙන්න මේක තමයි අපිට දීලා තියෙන කොඩ්රික් ෆන්ක්ෂන් එක. මේ කොඩ්රික් ෆන්ක්ෂන් එකේ මේ අපිට කියනවා x අක්ෂය කැපෙන තැන හොයන්න කියලා. මේ x ඉන්ටර්සෙප්ට් කියන්නේ මොකද්ද? x අක්ෂය කැපෙන තැන. ඉතින් අපිට මේක මේ x අක්ෂය කැපෙන තැන හොයාගන්න පුළුවන්. මේ වර්ගජ ප්‍රකාශනයන්නේ. අපි මේක සුළු කරගන්න ඕන. ඔයාලා දන්නවා ඇතිනේ වර්ගජ ප්‍රකාශන සුළු කරන හැටි. ඒ කියන්නේ මේක ආපහු කියන්න ඕනේ නැහනේ. මේක මෙතන
දැන් 3 හැදිලා තියෙන්නේ ඔයා දන්නවා මේක. මෙහෙම 3 හැදිලා තියෙන දැන් මෙතන ඍණ 3යි ධන ඍණ 1යි. එතන මේකේ 3 වරක් එක 3 වෙන්න ඕන. ඍණයි ධනයි මෙතන ඍණ 4 හැදෙන්න ඕන. ඉතින් ඕක තමයි ඒකට මේකට එනවා x ඍණ 3යි අනික x ඍණ 1යි කියලා. අර වර්ග සමීකරණ සුළු කරන් දන්නවනේ පොඩි කාලේ සුළු කරානේ. ඒක තමයි මෙතන තියෙන්නේ. හරි ඊට පස්සේ අපි මෙතන මේ හොයාගත්තනේ දැන් මේක වර්ග ප්‍රකාශන සුළු කරලා x මේ ඍණ 3යි x ඍණ 1යි සමානයි බිඳුවයි කියලා. ඉතින් එතකොට අපි මේක එළියට ගන්නවා. x ඍණ 3 සමානයි බිඳුව කියලා වෙනම එකක් ගන්නවා. x ඍණ 1 සමානයි බිඳුවයි කියලා ගන්නවා. එතකොට මේ ඍණ 1 මෙහාට යනවා. මේ ඍණ 3ත් මෙහාට යනවා. එතකොට අපිට උත්තරය එනවා මේ එන්නේ x අක්ෂ කැපෙන තැන. එතකොට අපිට එනවා x සමානයි මෙතන ධන 3ෙන් කැපෙනවා. මෙතන x සමානයි ධන 1ෙන් කැපෙනවා. ඉතින් මේ x ඉන්ටර්සෙප්ට් කියන්නේ මේ x අක්ෂ කැපෙන තැනනේ. ඉතින් අපි හොයාගත්තා මේ x සමානයි 3ෙනුත් මේක කැපෙනවා. x සමානයි ධන 1ෙනුත් කැපෙනවා. එතකොට මේක තමයි මේ x ඉන්ටර්සෙප්ට් කියලා මේ අපි කොන්ට්‍රරික් ෆන්ක්ෂන් එකක් දුන්නම හොයන්නේ. හරි. ඊළඟට අපිට හොයන්න තියෙනවා අපි x අක්ෂය වගේම y අක්ෂ කැපෙන තැන හොයන්න ඕන. එතකොට ඒකට අපි කියනවා y ඉන්ටර්සෙප්ට් කියලා. y ඉන්ටර්සෙප්ට්. එතකොට නම් ගිමල්ලි මේක කරන්න තියෙන්නේ x සමානයි බිඳුව. ඔයාලා දන්නවා x සමානයි බිඳුව කරපුවාම මේ එතකොට y අක්ෂය මේ කැපෙනවනේ. එතකොට මේක කරන්න තියෙන්නේ සූත්‍රය අරගෙන සූත්‍රයේ x සමානයි බිඳුව කරපුවාම y වලට උත්තරයක් එනවා. ඒ කියන්නේ x සමානයි බිඳුව තැනින් y කැපෙන තැන තමයි එන්නේ. එතකොට මම මේක හදන්න අර ඉස්සෙල්ලාම ෆන්ක්ෂන් එකට දාලා ඔයාලට මතකද ෆන්ක්ෂන් එක fx සමානයි x වර්ගය ඍණ 4x ධන 3යි කියලා තියෙනවනේ. එතකොට මෙතන අපි මේ x එක බිඳුව කරනවා. එතකොට මෙතන එනවා බිඳුවේ වර්ගය ඍණ 4 වැඩි කිරීම බිඳුව ධන 3. ඉතින් මේක සුළු කරපුවාම එනවා ඔයාලට මේ මෙතන ඔක්කොම බිඳුවනේ. මේකත් බිඳුව කැපිලා යනවනේ. එතකොට ධන 3ක් ඉතුරු වෙනවනේ. එතකොට y සමානයි 3යි. එතකොට මෙතන x සමානයි බිඳුව කියලානේ අපි ගත්තේ. x සමානයි බිඳුව කරලා තමයි මේක ඒ කියන්නේ x සමානයි බිඳුව කරපුවාම තමයි y ඛණ්ඩයක් මේ ඛණ්ඩාංකයේ කැපෙන නැත හොයාගත්තේ. ඉතින් එතකොට මේ ඛණ්ඩාංක දෙකේ තමයි x සමානයි බිඳුව කරපු හින්දා x මේ බිඳුව වෙනවා y 3ෙන් කැපෙනවා. එතකොට මෙන්න මෙතනින් තමයි y ඉන්ටර්සෙප්ට් එක හොයන්නේ. කියන්නේ බිඳුවෙන් 3ෙන් තමයි මේක කැපෙන්නේ. හරි. එතකොට අපි x ඉන්ටර්සෙප්ට් එක හොයාගත්තා. y ඉන්ටර්සෙප්ට් එකත් හොයාගත්තා. ඒ වගේම අපිට හොයන්න කියනවා මේ වගේ කොන්ඩරික් ෆන්ක්ෂන් එකක් දුන්නම find the vertex කියලා. එතකොට මේ vertex කියන්නේ මොකද්ද? vertex කියපුවාම මේක මම කියන්නම්. දැන් මෙහෙම දුන්නම මේක නිකන් අර මේ ඔයාලට කියන්නේ මොකද්ද මේ හැරවුම් ලක්ෂය. මෙන්න මෙතන අර හැරිලා තියෙනවනේ ඒක මේ ඒක මෙතන ඔහොම ගිහිල්ලා මෙතනින් හැරිලා තියෙනවනේ. අන්න එතන තමයි හැරවුම් ලක්ෂය වගේ එකක් තමයි මේ vertex. හැරවුම් ලක්ෂය තමයි vertex කියලා කියන්නේ. එතකොට මේක සාමාන්‍ය වලට හොයන්න එන්නේ මම අර අමතර දැනුමටත් එක්ක පොඩ්ඩක් කියන්න මේක හොයන්නේ කොහොමද කියලා. ගොඩක් දුරට මේ එන්නේ අර x ඉන්ටර්සෙප්ට් එකක් y ඉන්ටර්සෙප්ට් එකක් වගේ පොඩි එකක් තමයි ඔයාලට ලොකුවට නෑ මේ පාඩම. හරිද? ඊට පස්සේ ගණන් හදනකොට මේ ඔක්කොම දාලා මම කරලා දෙන්නම් ඒක වෙනම. හරිද? ඊට පස්සේ දැන් මෙතන තියෙනවනේ vertex එක හොයන්න කියලා. අපි vertex එක හොයද්දී මේ සූත්‍රයක් පාවිච්චි කරනවා. ඒක තමයි x සමානයි ඍණ b 2a කියලා. එතකොට මේ සූත්‍රය දාලා තමයි අපි vertex හොයන්නේ. ඉතින් අපි මේ ෆන්ක්ෂන් එක දාලා මේ කියන්නේ ඒක ලොකුවට කතා කරන්න දෙයක් නැහැ නේ. ඒකින්ද මේ සූත්‍රය දාලා අපි හොයාගමු. එතකොට අපිට මම කතා කරා ඉස්සලා fx සමානයි x වර්ගය ඍණ 4x ධන 3යි කියලා තමයි අපිට ෆන්ක්ෂන් එක දීලා තිබ්බේ. මොකද්ද මේක vertex එක තමයි අපිට හොයන්න තියෙන්නේ. එතකොට මේක ax වර්ග bx ධන c ඒ කියන්නේ මෙතන ax වර්ග ධන bx ධන c ආකාරයකන්නේ. එතකොට මේ a කියන එක මොකද්ද කියලා එකපාරට බලයි කොහෙන්ද එන්නේ කියලා. මෙතන ax වර්ග කියලා තියෙනවානේ. ආන් ඒක තමයි ඔය ax වර්ග කියලා a එකක් අරන් තියෙන්නේ. එතකොට x සමානයි මෙතන b කියලා තියෙනවානේ. එතකොට මේ b එක තමයි ඍණ 4යි. එතකොට ඍණ 4යි මේක දීලා තියෙන්නේ ඍණ කියලානේ. එතකොට ඍණ 4යි. ඕක බෙදනවා 2 වැඩි කරනවා a කියන්නේ 1යිනේ. 1යි. මෙන්න මේ a b මෙතන c a b c කියලා තියෙනවනේ. ax ඒක තමයි මේ මෙතන තියෙන a මේක b මේක c කියලා තියෙනවා. ඒ ටික තමයි උතන කියලා තියෙන්නේ. එතකොට මේක සුළු කරපුවාම එනවා අපිට 4
එදිනවා 2 සමානයි 2යි. එතකොට මේක දෙකෙන් ඒ කියන්නේ මේක x සමානයි 2කින් ඒ කියන්නේ මේක තමයි x සමානයි 2 තමයි මේක මේ හැරවුම් ලක්ෂ්‍ය. හරි ඒක තමයි උතන කියලා තියෙන්නේ. හරි ඊළඟට මේ අපිට තියෙනවා ඒ කියන්නේ y කණ්ඩාංක හොයන්න කියලා තියෙනවා ෆන්ක්ෂන් එකේ. ඒ කියන්නේ දැන් මේ x සමානයි 2 කියලා තියෙන x කණ්ඩාංකනේ අපි හොයාගත්තේ. එතකොට මේක අපේ මේ y කණ්ඩාංකය මොකද්ද? කැපෙන. ඒ කියන්නේ එක කණ්ඩාංකනේ අපි හොයලා තියෙන්නේ. ඉතින් ඒකට කරන්න තියෙන්නේ අපේ ෆන්ක්ෂන් එක අරගෙන ඒ ෆන්ක්ෂන් එකේ x ට මේ දෙක ආදේශ කරනවා. එතකොට අපිට මේ y කණ්ඩාංකය කැපෙන තැන එනවනේ. ඉතින් මම ආපහු ඒක හදලා පෙන්නන්නම් ඔයාලට. fx සූත්‍රය ලියනවා x වර්ගය ඍණ 4x ධන 3යි. එතකොට අපි x හොයාගත්තා. මෙතන මම ලියන්න x සමානයි 2යි කියලා අපි කලින් හොයාගත්තා. එතකොට මේකට කරන්න තියෙන්නේ මෙන්න මේ x වලට දෙක තමයි 2 වර්ගය ඍණ 4 වැඩි කිරීම 2 ධන 3යි. එතකොට 2 වර්ගය 4යි ඍණයි ඊට පස්සේ මෙතන එනවා ඍණ 8යි ධන 3යි. ඕක ආපුවම එතකොට ඍණයි ධනයි එතන සුළු වෙලා එනවා y සමානයි ඍණ 1යි. හරිනේ එතකොට මෙතන අපි කණ්ඩාංකෙ එන්නේ x අපි හොයාගත්තා 2යි කියලා. මෙතනින් y හොයාගත්තා ඍණ 1යි කියලා. එතකොට මෙන්න මේක තමයි vertex එක. vertex කියන්නේ අර මේ හැරවුම් ලක්ෂ්‍ය කණ්ඩාංක දෙක තමයි මේ හොයාගත්තේ. ඊළඟට ඩොමේන් එක ඒක ඔයාලා දන්නවනේ. ඉතින් මම මේ ඉස්සලා කලිනුත් කියලා තිබ්බනේ. මේ ඩොමේන් එක දන්නවා ඔයාලා මේ වගේ ඉතින් මේ ෆන්ක්ෂන් එකක් දුන්නා මම ඉස්සලා කතා කරලා තියෙන එක පොඩ්ඩක් බලන්න බලපු නැති කට්ටිය. මේකක් ඉතින් අනිවාර්යෙන් ඍණ අනන්ත ඉඳන් ධන අනන්තයට යනක යනවා. ඉතින් මේ ටික තමයි මේ පාඩමෙන් කතා කරන්න තියෙන්නේ. හරි ඒ කියන්නේ අපි කලින් කතා කරා මේ කලින් කියන්නේ මේකෙන්ම කතා කරා අපි මේ ලීනියර් ෆන්ක්ෂන් කියලා. ඒකේ මේ ලීනියර් ෆන්ක්ෂන් එකක් මේ කියන්නේ ඒක ප්‍රස්ථාරයක මේ එක සාධක ඒ කියන්නේ එක ඒව හෙව්වා. ඒ වගේම මේකෙත් අපි එක එක හෙව්වා. ඒ කියන්නේ එක එක කියන්නේ දැන් මෙතන අපි මම පොඩ්ඩක් මතක් කරන්නම්. ලීනියර් එකේ අපි හෙව්වා මේ අනුක්‍රමණය හෙව්වා. ඊට පස්සේ ෆන්ක්ෂන් එකක් දුන්නම ඒ කියන්නේ පොයින්ට් දෙකක් දුන්නම ෆන්ක්ෂන් එක හෙව්වා. ෆන්ක්ෂන් එකක් දුන්නම පොයින්ට් හෙව්වා. ඒක වුණා ලීනියර් ෆන්ක්ෂන් වල. ඊට පස්සේ මේකට ආපුවම මෙතන කොන්ට්‍රික් ෆන්ක්ෂන් එක අපි කතා කරා. මේ කොන්ට්‍රික් ෆන්ක්ෂන් එකේ x අක්ෂ කැපෙන තැන y අක්ෂ කැපෙන තැන ඒ වගේම මේකේ vertex එක එතකොට මේකේ ඩොමේන් එක ඔන්න ඔය වගේ ඒවා කතා කරා. මේක මේ ඔය vertex මේ වගේ ඩොමේන් වගේ නම් ගොඩක් දුරට ඔයාලට අහන්න නැති වෙයි. මේ ඒ වුණාට අර අමතර දෙනුවට පොඩ්ඩක් මතක තියාගන්න. හරි එතකොට මේකේ අපි කොහොමද අන්තිම මේ ෆන්ක්ෂන් පාඩම ඉවරනම ඔක්කොම කලවම් කරලා මේ වෙනම කොක්ෂන් වලට මේ ගේනවනේ වෙනම වීඩියෝ එකක්. හරි ඒකෙදි අපි තව ටිකක් ලොකුවට කතා කරමු. මේක මේ අර පාඩම පොඩ්ඩක් පැහැදිලි කරන්න තමයි මම මේක කරේ. හරි එතකොට මේ ඔයාලට මම කියන්න තියෙන එතකොට මේ වීඩියෝ එකේ මොකක් හරි වැරදි තියෙනවා නම් අපිට කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න මොනවා හරි අඩුපාඩු තියෙනවා නම්. එතකොට ඒ වගේම ලයික් කරන්න ඒ වගේම මේ ඔයාලා දන්නේ නැති යාළුවෙක් ඉන්නවා නම් අනිවාර්යයෙන් මේක ෂෙයා කරලා එයාලා කට්ටියටත් උදව් කරන්න. එහෙනම් අදට මම නවතින්නම්. අලුත් පාඩමකින් අපි හමු වෙමු.